පින්වත්නි අපි මේ හේතුඵල ධර්මයේ සකස් වෙන ආකාරය ඉගෙන ගමු. ඔබේ ඇස ගැන ඔබ තේරුම් ගන්න. කන, නාසය, දිවකය, මනස බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පුරාණ කම්ම පැරණි කර්මයකට අනුව තමයි හැදුනේ. ඉතින් අපි ඇහැ සකස් වෙන විදිය අවබෝධ කරගන්න ඕනේ. ආයතන 6ම හැදිච්ච විදිය. එතකොට තමයි අපිට මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඇස කියන්නේ ධාතු ස්වභාවයක්. ඇහැට පේන රූපත් ධාතු ස්වභාවයක්. චක්කු විඥානයත් ධාතු ස්වභාවයක්. ඊළඟට ඇසේ ස්පර්ශයේ ධාතු ස්වභාවයක්. ඒ වගේම ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමත් ධාතු ස්වභාවයක්. විඳින රූප හඳුනා ගැනීමත් ධාතු ස්වභාවයක්. හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ කිරීමත් ධාතු ස්වභාවයක්. රූප තණ්හාව ධාතු ස්වභාවයක්. මෙන්න මේවා සිද්ධ වෙන හැටි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඉස්සලාම ඇස ගැන හිතමු. මේ ඇස කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. එතකොට ඇහැ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ඇස පවතින්නේ. එතකොට මව් කුසේදී මේ නාම රූප සකස් වෙනවා. ඇස කන නාසය දිව කය මනස තුල මේවා සකස් වී තිබෙන්නේ. එතකොට නාම රූප පවතින්නේ විඥානියත් එක්ක. ඒතර විඥානියත් නාම රූපත් එක්ක වෙන් වෙන්නේ නැහැ. ඒ දෙක පවතින්නේ එකට. අන්නේ විඥානියත් නාම රූප පවත්වන්න තමයි මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයක් අපිට මව් කුසේදීම හදලා දීලා තිබෙන්නේ. දැන් අපි තේරුම් ගමු ඇස කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. මොනවද හේතුව? ඇස හැදුවට නාම රූප ප්‍රත්‍යයෙන්. රූප කියන්නේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට කියනවා රූප කියලා. නාම කියනවා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන පහක් තිබෙනවා. එතකොට මේ රූප ධර්ම ගැන කතා කරන්න නාම ධර්ම පාවිච්චි කරනවා. නාම ධර්ම ගැන කතා කරන්න රූප ධර්ම තිබිය යුතුයි. මේ දෙක එකට තමයි පවතින්නේ. તો රහතන් වහන්සේලාට මේ නාම රූප ධර්මතාවය ඉක්මලා යන නිසා ඒ කෙරෙහි චන්දරාගයක් ආසාවක් පවතින්නේ නැහැ. එතකොට අපිට මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපි එක එක විදියට මේවා දිහා මම මගේ කියලා අල්ල ගන්නවා. ඒ නිසා අපි කල යුත්තේ මොකද්ද?